ඔන්න මං අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ මේ වගේ අවුරුද්දක් දෙකක් අතර බබාලට ෂෝට් එකක් මහගන්නේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් පහසුවෙන්ම මූලික දැනීමක් නැතුව පහසුවෙන්ම ඔයාලට බ්ලොග් ඩිසයින් එකක් නිර්මාණය කරගෙන ගෙදරදීම ලස්සනට මේ වගේ ෂෝට් මහන්න විදිහ තමයි අද මං වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බ්ලොග් එක කොහොමද හදාගන්නේ කියලා තමයි මම අද ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ. ඉදිරි වීඩියෝ වලදී ඔයාලට කොහොමද ෂෝට් එක මහගන්නේ කියලා ඉවර වෙලා මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේ සඳහා අවශ්‍ය මිනුම් මොනවද සහ මේ මිමි කොහොමද අපි හදාගන්නේ කියන එක පිළිබඳව අපි දැන් බලමු. මම අද කියලා දෙන්න යන්නේ ළමා කොට කලිසම ස්මෝල් සයිස් එකක් කොහොමද බ්ලොග් එක සකස් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් අතර පොඩි බබෙක්ගේ ඉනමින්ම 18ක් 19ක් වගේ වෙනවා. මම අද ඉනමින්ම 18 සයිස් එක අරගෙන ඒකට බ්ලොග් එක හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඉනමින්ම අපි මුලින්ම සකස් කරගන්න ඕන. ඒකෙදි අඟල් 18 ඉනමින්ම ගත්තොත් අපි මුලින්ම කරන්න ඕන ඉන 18 බෙදන්න ඕන 4ෙන්. එතකොට අපිට එනවා 4 ඒකට බුරුල විදිහට අපි අඟල් 1 එකතු කරගන්නවා. එතකොට සම්පූර්ණ මිම්ම එනවා. එතකොට අඟල් 6ක්. අඟල් 6 මිම්ම අරගෙන තමයි දැන් අපි බ්ලොග් එක හදාගන්න යන්නේ. අපි බලමු කොහොමද මේ මිම්ම යොදාගෙන ළමා කලිසම බ්ලොග් එක සකස් කරගන්නේ කියලා. අපි මුලින්ම මං තීරණය කරන්න ඕන අපි ගන්න ඉලාස්ටික් සයිස් එක මොකක්ද කියලා. මම අඟල් 1 ඉලාස්ටික් එක ගන්නේ. ඉතින් අඟල් 1 ඉලාස්ටික් එක ගන්න නිසා මම ඉනට තියෙනවා අඟල් 1/2ක ඉඩක් තියෙනවා ඉලාස්ටික් එක සඳහා. එතකොට මුලින්ම අපි උඩින් අඟල් 1/2ක් පහළට ලකුණු කරලා ඉවර වෙලා මේ වගේ අපි වෙන් කරගන්න ඕනේ ඉලාස්ටික් එක සඳහා යන කොටස. දැන් අපි අඟල් 1/2ක් මේ තියාගෙන තියෙන්නේ ඉලාස්ටික් එක සඳහා. ඊට පස්සේ අපි ඊළඟ මිම්ම ලකුණු කරගන්න විදිහ බලමු. දැන් අපි අඟල් 1/2 තිබ්බට පස්සේ අඟල් 6ක් අපි මේ විදිහට පල්ලෙහාට ලකුණු කරගන්න ඕනේ. අඟල් 6 මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ ඒ දෙක මේ විදිහට ඔන්න ඔය විදිහට ඒ රේඛාව අපි මෙහෙම ඇඳ ගන්නවා. අපි පල්ලෙහාට ලකුණු කරගත්ත ඉනමින්ම මේ විදිහට මේ පැත්තටත් අපි ඔන්න ඔය විදිහට අඟල් 6 මාක් කරගන්නවා. පල්ලෙහාත් මේ විදිහට අඟල් 6 මාක් කරගෙන ඒක අපි මේ විදිහට යා කරලා හදාගමු.
ඊට පස්සේ අපි කලිසමේ දිග තමයි ලකුණු කරගන්න යන්නේ. අපි මුලින් 6ක් ලකුණු කරගෙන තිබ්බ අඟල් 6ක්. ඊට අමතරව තව අඟල් 2ක් අපි මේ විදිහට යටට මාක් කරගන්නවා. එතකොට සම්පූර්ණ අඟල් 8ක් අපි කලිසමේ දිග විදිහට ගන්නවා. ඊට පස්සේ අපි අර උඩින් තියෙන රේඛාවේ ඔය විදිහට මෙන්න මෙතන ඉඳන් අපි එකහමාරක කොටසක් අපි එළියට ලකුණු කරගන්නවා. මේ විදිහට ඒ රේඛාව දිගේ එකහමාරක් පිටට ලකුණු කරගන්න. ඊට පස්සේ උඩට තියෙන රේඛාව තියෙනවා. ඒ රේඛාවෙත් අපි එක හමාරක් උඩට ලකුණු කරගන්න ඕන. එතකොට සම්පූර්ණ දැන් මෙතන අඟල් 6ක් තියෙනවා. ඒ වගේම එක හමාරක් අපි එළියට ලකුණු කරගත්තා. එතකොට සම්පූර්ණ 7 හමාරක් දිග එනවා මෙතනට. ඊට පස්සේ උඩටත් මේ විදිහට අඟල් 1 හමාරක් ලකුණු කරගන්නවා. මේ අඟල් 1 හමාර ලකුණු කරාට පස්සේ මේ කරුවේ රේඛාව මෙන්න මේ විදිහට නිදහස් අතින් ඔයාලා ඇඳ ගන්න. මම ඔයාලට මේ ඩාර්ක් කරලා පෙන්නන්න. මේක කීප පාරක් මේ විදිහට ඇඳලා පෙන්නනවා. පැහැදිලිව පේන්න. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට කරුවේ රේඛාවත් ඇඳ ගන්න පුළුවන්. දැන් අපි ලකුණු කරගන්න යන්නේ අඟල් 1ක කොටසක් මැහුම් වාසිය සඳහා. කලිසමේ යට කොටසේ මැහුම් වාසිය සඳහා අඟල් 1ක කොටසක් අපි මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි අර උඩ රේඛාවේ අපි එතකොට අඟල් 6කුයි එකහමාරකුයි ගත්තනේ. ඒ කියන්නේ 7 හමාරක්. 7 හමාරක් අරන් තියෙනවා. අපි ඊළඟට තියෙන රේඛාවෙත් මෙන්න මේ විදිහට එතකොට 7 හමාරේ රේඛාව ලකුණු කරගෙන ඊට පස්සේ අපි අඟලක් ඇතුළට මාක් කරගෙන මේ විදිහට හැඩය ඇඳ ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති අඟලක් ඇතුළට මම ලකුණු කරලා ඉවර වෙලා හැඩය මේ විදිහට හදාගෙන තියෙනවා. දැන් අපි බ්ලොක් එකේ බොහෝ දුරට කියන අවසාන අදියරේ ඉන්නේ. අපි ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපිට මේක කපා ගන්න තියෙන්නේ. කපා ගන්න කලින් අපි මේ සයිඩ් එකේ මැහුම් වාසි තියා ගන්න ඕන. ඒකට මැහුම් වාසි අඟල් භාගයක් තියාගත්තාම ඇති. ඉතින් ඔයාලට මේ විදිහට අඟල් භාගේ ඔයාලගේ හිතේ මිම්මෙන් හරි නැත්නම් අලුතෙන්ම මහන්න එකතු වෙන කෙනෙක් නම් ඔන්න ඔය විදිහට අඟල් භාගේ මාක් කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඒ මැහුම් වාසි තියා ගන්න. ඔන්න දැන් අපි බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. බ්ලොක් එක ඇඳගත්තට පස්සේ දැන් තියෙන්නේ අපිට බ්ලොක් එක කපා ගන්න. දැන් බලමු අපි කොහොමද මේ බ්ලොක් එක කපා ගන්න කියලා. දැන් අපි බ්ලොක් එක කපා ගන්න කලින් මෙන්න මේ විදිහට
අපි අර අඟලක් තියාගත්තනේ වාටියට. අන්න එතනින් අපි මේ විදිහට නවා ගන්නවා. නවාගෙන මේ විදිහට අපි තියපු මැහුම් වාසියත් එක්ක මෙන්න මේ විදිහට බ්ලොක් එක කපා ගන්න ඕනේ. ඔන්න ඔයාලට පුළුවන් මාත් එක්කම මේ වැඩේ කරන්න. ඉතින් වීඩියෝ එක බලන ගමන්ම ඔයාලටත් පුළුවන් බ්ලොග් එක ඩිසයින් කරගන්න. ඉතින් ඔය විදිහට අපි නැවත එක දිග ඇරලා ඉවර වෙලා මෙන්න මේ කොටසින් මෙහෙම කපලා ඉවර වෙලා මේ විදිහට අපි බ්ලොග් එක සකස් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ස්මෝල් සයිස් එකේ ළමා කොට කලිසමක් සඳහා අපි පතරමක් නැත්තම් බ්ලොග් එකක් සකස් කරගන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලස්සනට මම අර මුලින් දැම්ම වීඩියෝ එකේ තියෙනවා වගේ ලස්සන කොට කලිසමක් චුටි බබාට සකස් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන නැම්ම කියලා ලකුණු කරගන්න. අපි රෙදි කපද්දී නැම්මට තියලා තමයි ඒක කොටස කපා ගන්නෙ. මේ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා අපිට කලිසම ඩිසයින් කරගන්න. ඉස්සරහා පිටිපස්ස කියලා වෙනස් කරගන්න දෙයක් නැහැ. මේ බ්ලොක් එකම තියලා ඉවර වෙලා ඔයාට ස්මෝල් සයිස් එකේ කලිසමක් ඔන්න මහ ගන්න පුළුවන්. තමන්ට තමන්ගේ පුංචි බබාට කලිසම් නිර්මාණය කරනවා වගේම ඔයාට පුළුවන් සොයන් රැකියාවක් විදිහටත් මේ වගේ කලිසම් මහලා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් නිවසේ ඉන්න කාන්තාවක් නම් ගෙදර මැෂිමක් තියෙනවා නම් ඔන්න ඔයාට ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හොඳ අදහසක්.